ආයිබෝවන් සුබ දවසක්. අදත් අපි ඔයාලට වටින දෙයක් අරගෙන ආවා. කම්මැලිකම. කම්මැලිකම කියන්නේ මානසික ලෙඩක්ද? ජපානයේ මිනිස්සු කම්මැලි නැත්තේ ඇයි? ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් පාඩම් 7ක් තමයි මේ. ජපානය කියන්නේ ලොව පුරා කම්මැලි නැති ජනතාව ඉන්න රටක් විදිහට හැමෝම දන්නවා. ජපානයේ මිනිස්සු කම්මැලිකම දකින්නේ නරක පුරුද්දක් විදිහට නෙමෙයි. මානසික ලෙඩක් විදිහටයි. ඔවුන් විශ්වාස කරනවා මේ ලෙඩේ සුව කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා. ජීවිතේ දිනන්න වැඩියෙන් වැඩ කරන්න සහ කම්මැලිකම නැති කරගන්න ඕන නම් මේ ජපන් ක්‍රම 7 අදම අත්හදා බලන්න. පළමු පියවර. කයිසෙන් විනාඩියේ රීතිය. කොච්චර ලොකු වැඩක් වුණත් පොඩි පියවරකින් පටන් ගන්න. මේ කයිසෙන් ක්‍රමය මගින් අපේ මොළය කම්මැලි වීමට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඔබට ගෙදර දොරේ වැඩ, ප්‍රොජෙක්ට්, ෆිට්නස් ප්ලෑන් හෝ අනාගතය ගැන ප්ලෑන්ස් තියෙනවා නම් ඔයාගේ දවසේ විනාඩි 5-10 පොඩි කොටස් වලට වෙන් කරලා මේ දේවල් වලට බෙදලා ගන්න. කාලේ ගත වෙද්දී ඒ පොඩි පියවර එකට එකතු වෙලා අතිවිශාල වෙනසක් වෙනවා. දෙවෙනි පියවර. ඉකිගායි. ජීවත් වීමට හේතුවක්. ජපන් අය අහන්නේ ඔයා මොනවද කරන්න කියලා නෙමෙයි. ඇයි උදේට ඇහැරෙන්නේ කියලා. ජීවිතේට පැහැදිලි අරමුණක් තියෙනකොට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඔයාගේ පැෂන් එක, ස්කිල්ස් සහ earning opportunities වලින් ඔයාගේ ජීවිතයට අරමුණක් අදම හොයාගන්න. උදේම නැගිට්ටාම ඒ හේතුවම මතක් කරගෙන ක්‍රියාත්මක වීම මගින් ඔයාගේ දවස සාර්ථක කරගන්න. තුන්වෙනි පියවර. හරා හචිබු. බඩ පැලෙන්න කන්න එපා. කන්දක් වගේ බත් එකක් කාලා බඩ හොඳට පිරුණාම අපි නිකන් කම්මැලි වෙනවා. ජපන් මිනිසුන් ඔවුන්ගේ බඩ 80%ක් පමණ පිරුණට පස්සේ කෑම කන එක නවත්තනවා. සැහැල්ලුම බඩක් තියෙද්දී ඔබේ මනස සැහැල්ලු වෙලා ඇක්ටිව් වෙනවා. හතරවෙනි පියවර. ඉවත් කරන්න. ෂෝෂින් අපිලිවෙල ඉවත් කරන්න. ඔබේ ගෙදර කාමරය හෝ වර්ක් ප්ලේස් එක ඇවිස්සලා තිබුණොත් ඔයාගේ මනස ඕවර්ලෝඩඩ් සහ ලේසි වෙනවා. ෂෝෂින් මගින් ෆිසිකල් and mental culture අඩු කරලා ෆෝකස් වැඩි කරනවා. ඒ නිසා අද ඉඳන් ඔයා වැඩ කරන වර්ක් ඩෙස්ක් පිළිවෙලට අස් කරගන්න. අනවශ්‍ය දේවල් ගොඩ ගහගෙන ඉන්නතුව ඒවා අයින් කරලා දාන්න. පස්වෙනි පියවර. කින්සුගි. අඩුපාඩු එක්කම ඉස්සරහට යන්න. කින්සුගි කියන්නේ imperfection is part of the journey කියන ජපන් සංකල්පය. ගොඩක් අය දෙයක් පටන් ගන්න කලින් කියන්නේ මේක වැරදි කියන එක. ඒ නිසා අලුත් දෙයක් වුණත් කරන්න මිනිස්සු කම්මැලි වෙනවා. ඉතින් අද ඉඳන් ඔයා දෙයක් පටන් ගන්නකොට perfect results බලාපොරොත්තු නොවි පියවරෙන් පියවර ඉදිරියට යන්න අඩුපාඩු වැරදි කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ. 6වෙනි පියවර. පොමෝදරේ ක්‍රමය. විවේකයේ සහ වැඩ කරද්දී. එක දිගටම වැඩ කරද්දී කම්මැලිකම වැඩියෙන් දැනෙනවා. මේකට කරන්න තියෙන්නේ ඔයාගේ වැඩ පොඩි ටාස්ක් වලට කඩා ගන්න. ඒක ඊට පස්සේ ඔයා විනාඩි 25ක් වැඩ කළොත් විනාඩි 5ක පොඩි විවේකයක් ගත්තනම් විනාඩි 5 පොඩ්ඩක් නැගිටලා ඇවිදින්න වතුර ටිකක් බොන්න. එහෙම කරාට ඔයාගේ ඇඟ වගේම රිෆ්‍රෙෂ් වෙලා ඔයාගේ ફોකස් එකත් වැඩි වෙනවා. 7වෙනි පියවර. වබි සබි. පරිපූර්ණ වන තෙක් බලාන ඉන්න එපා. ගොඩක් අය කරන වැරද්දක් තමයි පර්ෆෙක්ට් ටයිමින් එනකම් බලාගෙන ඉන්න එක. එහෙම වුණාම කවදාවත් ඒ දේ පටන් ගන්න වෙන්නේ නැහැ.
වබි සබි වලින් කියන්නේ ඔයා ගාව දැනට තියෙන රිසෝසස් වලින් අදම පටන් ගන්න කියලා. පරිපූර්ණ නැති වුණත් පොඩි පියවරක් ඉස්සරහට තිබ්බොත් දිගින් දිගටම කරගෙන යද්දී ඉබේම ඒක පර්ෆෙක්ට් වෙනවා. අවසාන වශයෙන් කම්මැලිකම කියන්නේ ඔයාගේ චරිත ලක්ෂණයන් නෙමෙයි. ඒක වෙනස් කරන්න පුළුවන් පුරුද්දක්. ජපන් මිනිස්සු භාවිතා කරන කායිසෙන් එකිගායිකා හරහා චිබු චිබු ශෂීන් කෙන්සගේ අපමදාරේ බබිසාබුදින් කියන ක්‍රමවලින් ඔයාගේ ෆෝකස් එක ප්‍රොඩක්ටිව් එක මොටිවේෂන් වගේම හිතේ සතුට වැඩි කරගන්නත් පුළුවන්. මේ දේවල් වලින් කම්මැලිකම නැති වෙනවා වගේම ඔයාගේ සෞඛ්‍ය මානසික සැහැල්ලුව සහ ශක්තිය වැඩි වෙනවා. අදම ඔබේ ජීවිතේ පොඩි පියවරක් ඉදිරියට තියන්න පටන් ගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා. සයනාරා.